අද මම යනවා ගමනක්. let's see මම කොහෙද යන්නේ කියලා. දැන් මම ඉන්නේ හරියටම මියුනික් එයාපෝට් එකේ. දැන් ඔයගොල්ලන් හිතා ගන්න මොකද වෙන්න යන්නේ කියලා. අතරම මට යාව හොයාගන්න බෑ. ඒත් ෆයිනලි මම හිතනවා මම හරි තැනට යන්නේ කියලා. බලමු. යාව මට හොයාගන්න බෑ. අතරම මියුනික් එයාපෝට් එකේ ඉන්න එක මාර ලොකුයි. අයියෝ. let's see. One eternity later. चंदा भी दीवाना है तेरा चाहती है तुझसे सारी चकोरियां काजल की सियाही से लिखी है तूने තේරෙන්නේ ඉතින් හම්බුන ගමන් ඉවරයි. දෙන්නත් එක්ක විකාර ගන්න පටන් ගන්නවා. අපි දෙන හරියට මේ අවුරුද්දකට පස්සේ තමයි හම්බෙන්නේ. මං කලින් වීඩියෝ එකක් දාලා ඇති. එයා රට යන දවස් එකක්. ඒකත් ගිහින් බලන්න. ෆයිනලි අපි දෙන්න මීට් වුණා. දැන් අපි යනවා. අපි ආවා කන්න. අපේ ෆෝන්ස් වල බැටරි තිබ්බේ නැති හින්දා අපි ඒක charge වෙන්න දාලා අපි දැන් කෑවා. දැන් අපි යනවා BMW මියුසියම් එකට. ගිහින් හම්බෙමු. හලෝ අපි ආවා. කොහෙද? BMW Museum. අපි දැන් මියුසියම් එක ඔක්කොම බැලුවා. That's it. අපි දැන් ආවා මරියන් ප්ලැට්ස්. BMW එක ඉවර කළා. දැන් සිටි එකේ ඇවිදින්නයි යන්නේ. Right. First day එක ඉවරයි. අපි දැන් ගෙදර යනවා. ට්‍රේන් එකේ ඉන්නේ. අපිට පැය දෙකක් විතර යනවා ගෙදර යන්න මියුනික් ඉඳලා. තව දවස් කීයක් තියෙනවද? Until Saturday morning. මට එක්සෑම් උත් තියෙනවා ඒ ඇස්සේ. let's see මොකද වෙන්නේ කියලා. හලෝ අපි ගෙදර ආවා. දැන් වෙලාව 10 ගානක්. හරිම මහන්සි. මේ ඔයාට මේක මගෙන් ඔයාට අයර්ලන්ඩ් වලින් මම ඉතින් පොඩි gift එකක් ගෙනාවා. ඉතින් ඔයාට The next day. Tapi
මෙහෙ දෙන්න ආවා චොක්ලට් කඩේකට. මේ දෙන්න චොක්ලට් කඩේකට ආවා. මේක ගන්න මේක ලස්සන. ඒක නයිස්. යනවා ශ්‍රී ලංකන් කන්න ඉන්දියාව හොයාගෙන තමයි ඇත්තටම යන්නේ. That's only table sweet. Oh, you are very full of alcohol. That's it, you are. Happy Meal guys. Happy girls. Pasti අපි plenty Early the next morning. just kanna. උනුයි යනවා අපේ සිටි එක. එයා බාගෙට එක්ස්ප්ලෝර් කරලා මම වැඩට යන අතරේ අපි යනවා පාක් එකට. එකලට ස්නෝ බලන්න ඕනි කිව්වා. අයර්ලන්ඩ් වලට ස්නෝ නෑ. යුරෝප් වුණාට හෙට ස්නෝ නෑ. මං දුරකථන ගෙවාගෙන මෙහෙ ආවා. ඇත්තටම ස්නෝ බලන්න මේ ආවේ. මියාව බලන්න. අපි ආව මෙයාට ස්නෝ පෙන්වන්න. දැන් සීතලේ ඉන්නවා ස්නෝ අල්ලලා. අත් දෙක රිදෙනවා. අපි ආවා කොෆි එකක් බොන්න. මෙයයි මගේ අනිත් යාළුවා එන ගමන් ඉන්නේ. මේක ආයි මොකද කොහොමද මගේ දෙන්න වැඩි කොහොමද හලෝ. අද මෙයා ඉන්න අන්තිම දවස. මං එයාට කිරිබත් හදලා දුන්නා. එයා කැමතියි කිව්වා. ඉතින් අපි කනවා. අපි කාලේ ඉවර වෙලා මම යනවා. මට අද එක්සෑම් එකක් තියෙනවා යුනි එකේ. දැන් ඒකට යනවා. අද මගේ යාළුවා ඉන්න අන්තිම දවස. ඉතින් මට ටිකක් දුකයි. එයා යනවා. ඉතින් එක්සෑම් එක ඉවරලා ටක් ගාලා ගෙදර යන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා මියුනික්. let's see මොකද වෙන්නේ කියලා. හරිම ලස්සනයි පාක් එක. අපි දැන් චෙක් අවුට් වුණා. මෙයාද යන්න හදන්නේ. යන ගමන් හම්බෙමු. සුවඳයිද? ලස්සන. සුවඳයිද? මේකද මේ ආදරේ මිහිර කියන්නේ. ආදරයෙන් පෙරදුණු නැද්ද දිනන්නේ. ලංකාවට ගියා වගේ තමයි. ඕ මේ ඕ එයා හොඳට කන්න දෙන්න මෙච්චර මහතරයි. අපි යනවා කන්න. always Indian. දවසටම දැන් තමයි අපි කන්නේ. අපි දැන් ඉන්නේ මියුනික් වල.
Thank you. So enjoy. නෝ අද යනවා වන් මාක් කියන්නේ. ඇත්තට මේ වෙලාව බොරු කියන්න ඕනේ විශ් මට ආපු දවසේ ඉඳන් මට කන්න දුන්නා. මම කිරිබත් එහෙම කෑවේ අවුරුදු දෙකකින් මට හරි සතුටුයි. මේ ඉතින් මට සතුටුයි දුකක් නැහැ මොකද මම විසදාගෙන ආයෙත් එනවා. ඉතින් මේ මම ඊළඟ පාරේ එන්නේ මේ දැන් ඉඳලම try කරනවා සමයකට වීසා දාන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. නැත්තම් හරි අමාරුයි මලගේ embassy එකකින් appointment එකක් ගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් අවසාන වතාවට අවසාන මේ ඩිනර් මීල් එකක් අපි ගන්නවා ජර්මන් නගර මැදේ සිට මැදේ කිව්වට පොඩ ඇතුළට ආවා. තමයි ඉතින් කියන්නේ. විශ්කේ ස්ටෙප්මන් ස්ටෝරිස් YouTube channel එක subscribe කරලා like කරලා comment කරලා follow කරලා තියාගන්න දිගටම රැඳී සිටින්න. ඔබට නවතම මේ තොරතුරු ලබා දෙන්න ජර්මනි. Dankeschön. අපි හොටෙල් එකට යනවා. The next morning. අද 17 උදේ පාන්දර 4ට මගේ යාළුවා යන්න හදන්නේ. එයාව එයාපෝට් දාලා මම යනවා ගෙදර. माना ज़माना है दीवाना इसीलिए तूने न जाना तेरे लिए मैं काफी हूँ देखो देखो ये ज़माने से थक कर आते हो क्यों मासूम बनकर तेरे लिए मैं क्या ही हूँ फिर आते क्यों यहाँ करने आँखों में हो बारिश अब आए तो ठहर जाओ ना. මේ vlog එකත් මෙතනින් ඉවරයි. මං හිතනවා ඔයගොල්ලන් මේ වීඩියෝ එකත් මුලින් ඉඳන් අගටම බලන්න ඇති කියලා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye bye.